බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඉන්දියාවේද නැත්නම් ලංකාවේ? උත්තරේ බෞද්ධ ප්‍රධාන මාතෘ බොහෝ දෙනා මේ පිළිබඳව දැන් ආගම විවිධ තර්ක විතර්ක කරනගෙන මහාවංශයේ සඳහන් වෙනවා තේවරක් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරගොත් මහින්දාගමනය ගැන සඳහන් වෙනවා, විජයාගමනය ගැන සඳහන් වෙනවා. මේවා ඇත්ත. එහෙම සිදු වුණා නම් කොහේ සිට ඉන්දියාවේ සිටින මේ ලංකාවේ ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයක ලෝකයේ වෙන කොහේ හරි වෙනත් රටක සිට ලංකාවට දෙන්නේ. ආගේ කුතුහලය දරන මේ ප්‍රශ්නය පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු. ඒ වගේම මේක නිශ්චිත ඍජු පිළිතුරක් දෙන්න මේ වීඩියෝ එක හරහා බලාපොරොත්තු. ඒ නිසා මේ වීඩියෝ මුල සිට අග දක්වා අඛණ්ඩව අවධානයෙන් යුතුව බලන නිසා කඩින් කඩ බැලීමෙන් වළකින නිසා ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව කතා කිරීමට අදනම වශයෙන් යථාර්ථ වීඩියෝ නාලිකා සමාජගත කරන ලද එක්තරා වීඩියෝ එකක් පාවිච්චි කරනවා. ඒ වීඩියෝ නරඹන්න අවශ්‍ය නම් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ පළ කරනවා. හොඳයි. දැන් අපි බලමු මොකක්ද උන් කියන්නේ. දැන් අපිට දැන් ඉන්දියාවේ සෝස්මස් ජනපද ඉන්දියා සඳහන් කරලා තියෙනනේ. ඒ ස්ථානදී අපි විමසිල්ලෙන් බලනකොට මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා ගෝවින්ද සූත්‍රය. ඒ මහා ගෝවින්ද සූත්‍රයේ කියන මේ ජනපද පහක් බෙදෙන හැටි කියලා විස්තර කරලා තියෙනවා. මේ ඔක්කොම බෙදෙන්නේ එක ස්ථානයක් කේන්ද්‍ර කරගෙන. එක මේ ඉන්දියාවේ අපි සැලසුම් බලුවොත් කුරු රට කොහෙද තියෙන්නේ, බර්නස් කොහෙද තියෙන්නේ, අස්සපුරේ කොහෙද තියෙන්නේ, ඒවා ලොකු පැටලිසයි. නමුත් එන අපිට ඉන්දියාවේ සැලසුම පිළිගන්නවා ත්‍රිපිටකය අයින් කරනවා. මාලයක් හම්බ වෙන්නේ නැහැ ත්‍රිපිටකය කොතනකවත්. හිමවත ගැන කතා කරනවා. හිමවත රාජ්‍යය, හිමවත පබ්බතේ ගැන කතා කරනවා. හිමවත පබ්බතේ කියන වචනේ ලස්සනට කියනවා. හිමවතේ මිනිස්සු ජීවත් වෙනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දේශයේ සොයාගැනීමට නම් අප උත්සාහකල යොදුන් කලනුව මහින්දාගමනය සහ විජයාගමනය සිදුවුණේ කොයිසිකද? මොකද මේ තුනම එකට ඈඳුණු එක හා බද්ධවුණු සංසිද්ධිනිස් මුලින්ම බලමු විජයාගමනය සිදුවුණේ ඇත්තටම ඉන්දියාවේ. ඇත්තටම විජය හිටියේ කොහෙද? විජය හා සම්බන්ධ වෙන්නේ සිංහබාහුගත සිංහයා සුප්පාදේවිය සමග සංවාසී යෙදුම් කතා. එවැනි කතාවක් තහවුරු කිරීම ඉන්දියාවේ සාක්ෂි තියෙනවා. ඔබ මේ පිළිමේ බැලුවොත් ඔබට පේනවා කාන්තාවක සමග සංවාසී යෙදෙන සිංහෙක්. මෙන්න මේක තියෙනවා ඉන්දියාවේ. නෑ අවුරුදු 3600කට වඩා කරන පිළිමේ තියෙන්නේ බැබිලෝන් ඉරාක්. එහෙනම් විජය හා සම්බන්ධ ප්‍රවෘත්තිය ඉන්දියාවට අදාළ එකක් නොවන බව ඉතාම පැහැදිලි. විජය ඉන්දියාවේ සිට නොවේ නම් පැමිණි මහින්දාගමනය සිදු වුණේ ඉන්දියාවේ සිට. මිහින්තලය කියනකොටම පොඩි ළමයෙක්ගේ අවශ්‍යතර නැගෙන්නේ ගල උඩ වැඩ සිටින බුදුමහරහතන් වහන්සේ සහ පිරිස ගල පාමුල මුවදඩේ වේදෙන දේවාලම් පිටිස රජතුමා. මෙවැනි සිද්ධියක් මහින්දාගමනය හා බැඳුනේ කොහොමද? එවැන්නක් තහවුරු කිරීමට අවශ්‍ය සාධක සාක්ෂි මිහින්තලේ තියෙනවා නැහැ. එහෙනම් කොහෙද තියෙන්නේ? මේ සාක්ෂි තියෙන්නේ කොළඹට දුරු අතුරුගිරිය වරංගල. ඔබ මේ දකින්න රාජාලි මුහුණක් සහිත මිහිඳු මහරහතන් වහන්සේගේ කැටයම දැකිය හැකියි. වහාම ඔබ හිතන්න පුළුවන් රාජාලි මුහුණක් සහිත ජීවනයක් නොදරන මෙවැනි රූපයක් මිහිඳු මහරහතන් වහන්සේගේ බවට සැක කළ හැකි කෙසේද? සිය පිරිවර සමග ගලමුත සිටින මෙම කැටයම ආමුල තිබෙනවා. මුවදඩේ වේදෙන කඩයක් කරුගේ සහ මුවාගේ කැටේ. එහෙනම් මිහින්තලයට මහින්දාගමනයට අදාළ මූලිකම සංසිද්ධිය වන ප්‍රධානම කැටයම හමුවන්නේ කොළඹට නුදුරු අතුරුගිරිය වරංගල. අතුරුගිරියේ මෙවැනි දෙයක් නැත්නම් මෙවැනි විශේෂ සාක්ෂියක් හමු වෙන්න හේතුව මහින්දාගමනයට මේ ස්ථානීය සම්බන්ධයක් තියෙනවා. වෙනත් සාක්ෂි අතුරුගිරියෙන් හමු වෙනවා. ඔව් අතුරුගිරිය පොහොතට තිබෙන එක් සිද්ධ ස්ථානයක්
ඉතාම වැදගත්. එම සිතස්ථානය බොහෝ ඉහත අතීතයක ඉඳන් පැවතෙන්නක් බව එම ස්ථානයට අධිපති කාපිටි දෙවියන් අපිට මතක් කරගන්න. ඒ වගේ එහි ඇති ක්‍රිස්තු පූර්ව යුගයේ ලෙන්ලිපි දෙක ඉතාම වැදගත් ඓතිහාසික සාධක සපයන ලෙන්ලිපි දෙක. ඉන් පළමුවෙන් පරමක සුමන පුත පරමක සුමන ලෙනේ අගත අනගත චතුදිස සගසදී පරමක සුමනගේ පුත් පරමක සුමනගේ ලෙන සතර දිගින් වරින් සංඝයාට පූජා ලෙන්ලි. එතකොට අපිට නැගෙන ප්‍රශ්නයක් තමයි මෙවැනි ඓතිහාසික සාධක පවතින ප්‍රදේශයේ මහරජ හිටියේ කොහොමද ලෙන්ලිපි වල දෙවන ලිපිය ඒ පිළිබඳව සාක්ෂි දරන මහරජ අර්ජිත මහපියදෙන අගත අනගත චතුදිශ සගස දින. ඒ අනුව මහරජ හා සම්බන්ධ ප්‍රධාන ශිල්පිය අතුරු දිගින් හමුවේ. ඔබ මේ පින්තූරය දකිද්දී පවිත්‍රයටපත් වෙන්න එපා. මොකද මේ සිංහල අනුවාදයේ තියෙන්නේ මහරජුගේ දුව වූ මහබිසව සතර දිගින් වඩිනා සංඝයාට පූජා කරපු බව. මහරජු දුව සංඝයාට පූජා කළේ නැහැ. පූජා කළේ මහබිය ලෙන. මහබිය කියන්නේ දුවගේ නම, දුවගේ ලෙන. දැන් ඔබ දකින්නේ එම ලෙනේ කටාරම කොටා ඇති ස්ථානයේ එම ලෙන්ලිපි පිහිට ඇති ආකාරය. මහරජුගේ හෙළදීපයට තිබූ රාජ්‍යත්වය පිළිබඳ එළිවෙන තවත් ශිලාලිපියක් මිහින්තලේ කොටසට අයත් ලේඛනයක් වෙනවා. ඔබ මේ දකින මේ ශිලාලිපියෙහි කියවෙන්නේ දීපරක්කද කද්දිතය මහබිල දෙනේ ශගස දීප රාජයාගේ දුව වූ මහබිය දෙන සංඝයා. දැන් අපි මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම පිළිබඳ තොරතුරු සපයන රජගලට යමු. රජගල පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි ප්‍රකාශයක් කරනවා. බුදුබිමෙහි අතිශය වටිනා පුරාවිද්‍යාත්මක සාධකයක් වන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිබඳව සඳහන් ශිලාලේඛනය. එහි මහින්ද තෙරුන් හා ඉච්ඡිය තෙරුන්ගේ නම් සඳහන් වීම මහින්දාගමනය මේ පිළිබඳ වංශ කතාගත ප්‍රවෘත්ති සනාථ කරනු ලබයි. ඇත්තටම රජගල තියෙන සෙල්ලිපි වලින් මහින්දාගමනය සනාථ වෙනවා. දැන් අපි මේ පිළිබඳව විමසා බලමු. මේ සඳහන් ලෙන්ලිපිය සාමාන්‍ය පිළිගැනීම වන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් බව. නමුත් ලෙන්ලිපි පිළිබඳව වර්තමාන මතය ඊට වඩා පරමක් වෙනස්. මේවා බොහෝ විට ඉහත කාලයකට අයත් සෙල්ලිපි. මොකද්ද මේ සෙල්ලිපි කියලා කියන්නේ? යේ ඉම දීප පඨමය ඉදිය අගතන ඉදිකතර මා හිද පෙරහතුබේ. This is the stoop of the elder Pittiya and the elder Mahinda who came to this island by its foremost good fortune. එහි සිංහල පරිවර්තනය මේ දීපේ අභිවෘද්ධිය උදෙසා පැමිණි පිටිය තෙරුන් සහ මහින්ද තෙරුන්ගේ ස්තූපය මේ තිබෙනවා. රජගල ලෙන්ලිපිය සෙනරත් පර්ණවිතාන විසින් පරිවර්තනය කරපු ආකාරය තමයි ඒ. මෙන්න සෙල්ලිපිය දිහා බලද්දී මට හිතුනේ පළමුවෙන්ම මගේ පිළිනුව කෙනවල ඒ ගැන විමසීමක් කරන්න. අය බ්‍රාහ්මී අක්ෂර කියවීමට හෝ ලිවීමට නොදන්න ඒ ගැන පැහැදිලි වුණාක් නැති වෛද්‍යවරු. ඇයට මෙම සෙල්ලිපිය පෙන්වා මම විමසා සිටියේ මෙහි කිසියම්
හේතුවක් මත කඩතුළු කරන ලද හෝ කඩතුළු වූ අක්ෂර තිබෙන ස්ථානයක් බැලූ බැලමට පෙනෙනවා. එය ක්ෂණිකව පැවසූ දෙවන පේජයේ මැදේ එවන්නක් නිරීක්ෂණය වෙන බව. ඉන්පසු තව එකකින් විමසුව ඉහළ පේජයේ ඊතල දෙකකින් පෙන්වා ඇති අක්ෂරය පහළ පේජයේ කොතැනක හෝ දක්නට තිබෙනවාද කියන එකේ ක්ෂණික පිළිතුරුනේ එවන්නක් දෙවැනි පේජයේ නොමැති. ඊතල දෙකේ පෙන්වා ඇති අක්ෂර දෙක මයන් එවන්නක් පහළ පේජයේ කොතැනක හෝ ඇත්තේ නැහැ. එහෙනම් මෙහි මහින්ද හෝ මිහිඳු කියා ලියා තිබෙනවාද කියා අප සොයා බලමු. තව පැහැදිලිව පේන පරිදි මෙතන තියෙන්නේ යේ ඉම දීප පටමය ඉදිය අගත ඉදික තෙරහ හිද තෙරහ තුබේ කියන තුබ කියන්නේ ස්තූපේ. ඉදික තෙරහ හිද තෙරහ කියන වචන වල අර්ථය මොකක්ද? ඉදික කියන්නේ ඉටික යෝ ඉටිය තෙරහ තෙරුන්ගේ හිද තෙරහ හිද තෙරුන්ගේ තුබේ ස්තූපේ යන අර්ථය. සිංහල වර්තමාන අක්ෂර යොදා ඇති ආකාරය අනුව බ්‍රාහ්මී අක්ෂර නොදන්නා කෙනෙකුට මෙම අකුරු යෙදී ඇති ආකාරය මේ සටහන අනුව පැහැදිලිව බලා ගන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා සමහර විට මෙහි හිද තෙරහ මහිද තෙරහ කිරීමේ අරමුණ නිසා හා අක්ෂරය හා සමහර විට තෙරහ කියන එකේ තේකො කියන කොටස පවා හානියට පත් කරන්න විකෘති කරන්න යම් කිසි උත්සාහයක් දරා ඇති බවක් හිතන්න පුළුවන්. එහෙම නැතිනම් මේ ස්ථානය විනාශ කරලා තියෙන්නේ වෙනත් හේතුවකට ඊට කලින් ඉදික තෙරුන්ගේ හිද තෙරහ කිව්වහම යම් කිසි අර්ථයක් ගොඩනගා ගන්න පුළුවන් කෙනෙකුට ඉදික තෙරුන්ගේ හිද තෙර කියන. එතකොට ස්තූපය අයිති වෙන්නේ හිද තෙරුන්. මේ හිද කියන්නේ මහින්ද කියන අර්ථය. අපි ඒක පසුව විමසා බලන්න. ඔහුගේ කියන අර්ථය හිමිකම් ප්‍රකාශ කිරීමට හා අක්ෂරයේදීම අතුරුගිරිය සෙල්ලිපි වල දකින්න තියෙන්නේ කොහොමද? පළමුවන සෙල්ලිපියේ වරුණක සුමන පුත වරුණක සුමනහ දෙන්නේ. අයිතිය හංගවන හා අක්ෂරයේදී තියෙන්නේ ලෙන කියන තැන ඉස්සරහින් වරුණක සුමනහ කියලා යෙදීම මගින්. එතකොට පුත්‍රයා වරුණක සුමනගේ කියන තැන හා යොදන්න නැතුවම ඒ අර්ථය ජනිත කරලා තියෙනවා. වරුණක සුමන පුත වරුණක සුමනගේ පුත් වරුණක සුමනහ දෙන්නේ. මේ දෙවන සෙල්ලිපියේ සඳහන් වෙන්නේ ඊට වඩා වෙනත් ආකාරයකින්. මහරජා කජ්ජිත මහරජුගේ දුව මහබිය ලෙන. මහබිය ලෙන කියන එකනොත් හා නොතිබුවා වුණත් ඓතිහාසික වීමක් අර්ථවත් වෙනවා. එහෙමනම් රජගල මේ සෙල්ලිපියේ සඳහන් පරිදි ස්ථාන දෙකම අක්ෂරය යොදා ඓතිහ්‍ය හැඟවීම වෙනස් සෙල්ලිපි වල තියෙනවද නැත්නම් මෙතන විතරක් ආවේනික දෙයක්ද? ඒ පිළිබඳව සොයා බලනකොට අපිට පේනවා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කිරිබත්ගල පාමුල තියෙන ගල්ලෙන් වල කොටා ඇති සෙල්ලිපියක සඳහන් වෙනවා. මේ ඔබ දකින්න යයි. ඒ සඳහන් වෙනවා අරුමක රෙකහ පුත පරුමක කුෂහ ලෙනේ රෙකහ රෙකගේ කියන අර්ථය ආයෝදාම ස්ථිර කරලා තියෙනවා. ඊට පස්සේ කුෂගේ දෙන කියන්නේ කුෂහ කියලා දෙන්නත් හා අක්ෂරය යොදවා තියෙනවා. එතකොට ඓතිහ්‍ය හංගවන්න හා අක්ෂරය යෙදීම අත්‍යවශ්‍යයි. නැහැ. අපිට පේනවා ක්‍රිටිකල් වර්තමාන මරක්කල උල්පොත යන තැන පිහිටි මෙම සෙල්ලිපිය පරුමුක රෙතපුත පරුමුක කදලිය ලෙනේ ශගෂ
දෙවි සෙල්ලිපිය 264 එහි පහතින් අත්තකුරෙන් ලියා තියෙන බ්‍රාහ්මී අක්ෂර වලින් කියවෙන්නේ එම සෙල්ලිපියේ තොරතුරු නෙමෙයි. රජගරින් හමුවන මේ දෙවන කාණ්ඩයේ සෙල්ලිපිය වල පළමු වර්ග ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් ඔබ මේ දකින්න සෙල්ලිපි දෙකෙන් IN 0.190 කියන සෙල්ලිපි. මේ සෙල්ලිපිය කොටවා තිබෙන්නේ සෙන් කියලා නමක් තියෙන පුද්ගලයෙක්. ඔහු කවුදයි පුරාවිද්‍යාඥයින් හඳුනාගෙන නැහැ. බැලුම්බැලමටම එම සෙල්ලිපියට පසුව කොට ඇති බවක් පෙනී යන දෙවන සෙල්ලිපිය කරවා ඇත්තේ වීරාම් කුරා යන නම සඳහන් තැනැත්තෙක් විසින්. ඔවුන් කවුද? ඔවුන් කවුද යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදවත් දන්නේ නැහැ. එහි ඇති IN 0.192 සෙල්ලිපිය ඈපා දල්සිව නම් තැනැත්තෙක් කරවා ඇති බව සඳහන් වෙනවා. කවුද මේ ඈපා නැත්නම් ඈපාන දල්සිව කියන්නේ? පුරාවිද්‍යාඥයින් ඔහුව හඳුනාගෙන තිබෙනවා මහා වංශයේ සඳහන් ආදිපාද දාතාසිව ලෙස. The donor is named as Apa Dalsiva, who can be identified with Adipada Datasiva, the Rohana prince mentioned in the Mahavamsa as having been driven away from his principality in the reign of Udaya the First. පළවන උදයගේ කාලයේ රජකම හිමි තත්වයෙන් ඉවත් කරන ලද ආදිපාද දාතා ලෙස සමයි මේ ඈපා දල්සිව පුරාවිද්‍යාඥයින් හඳුනාගන්නේ. ඒ අනුව ඔවුන් තීරණය කරනවා මෙම සෙල්ලිපිය ක්‍රිස්තු වර්ෂ 787 හෝ ඊට මතකට පෙර හෝ ඊට මතකට පසුව කරවා ඇති බවට. ඒ මත තමයි පුරාවිද්‍යාඥයන් තීරණය කළා තියෙන්නේ මීට කලින් සඳහන් කළ සෙන්ගේ සහ වීරම් කුරාගේ සෙල්ලිපි දෙකක් අක්ෂර විද්‍යාවට අනුව මේ කාලයටම අයත් බව. මේ ඇත්තත් කවුද මේ සෙන් කියන්නේ? 800 ගණන් මැද දක්වා රට පාලනය කරපු සේන කියන රජුගේ. මේ සේන කියන නම රාජ්‍යත්වයට ඇදෙන්නේ හරියටම මේ කාලේ. එහෙමනම් ඈපා දල් සිව හිටියේ 700 ගණන් වල අගද? එහෙම නැත්නම් 800 ගණන්? මේ සටහන බලද්දී රජවරුන්ගේ නාමාවලියේ පළවෙනි උදය රජුව ඉඳලා තියෙන්නේ 901 ඉඳන් 912. එහෙමනම් 787 කාලේ පස් අවුරුද්දක් බලයේ හිටියයි කියන ඈපාන දල්සිව බලයෙන් පහ කරන්න පළවෙනි උදේට පුළුවන් වුණේ කොහොමද? එතකොට මේ සෙන් කවුද? අපිට මේ සෙල්ලිපි වල කාලය නිර්ණය කරන්න වෙන්නේ පළවෙනි උදේ විසින් බලයෙන් නිරපන ලද ඈපාන දල්සිව හරහා නොවන බවත් පළවන ලිපිය කෙරවූ සෙන් කවුද යන්න නිවැරදිව හඳුනා ගැනීම මගින් බවත් පැහැදිලි. පළවෙනි සේන රජුගෙන් පස්සේ බලයට එන්නේ දෙවන සේන පළවන සේනගේ ඥාති පුත්‍රයෙක්. සේනගේ නම භාවිතා කිරීමෙන්ම ඔහු රජගල සෙන් නමින් ලිපිය කෙරවූ තැනැත්තාගේ ඥාතියා වීරම්පුරා සේන නමින් රජ වී ඇති බවක් අපිට හිතා ගන්න පුළුවන්. ඔවුන්ගෙන් පසුව තමයි පළවන උදය රාජ්‍යත්වයට පත් වෙන්නේ. ඈපා දල්සිව බලයෙන් පහ කරන්න පළවන උදය කටයුතු කරන බවක් අපිට පෙනී යන්නේ නැති නමුත් ඈපා දල්සිව හා සම්බන්ධ යම්කිසි රාජ පරම්පරාවක් ඉවත් වීමෙන් පසු පළවන උදය රාජ්‍යත්වයට පත් වූ බව අපිට පැහැදිලි වෙනවා. රජගල මේ යුගයට අයත් සෙල්ලිපි වලට සම්බන්ධ සෙල්ලිපියක් චේතිය ෆ්ලැග්ස්ටෝන් ඉන්ස්ක්‍රිප්ෂන් ලෙස හඳුන්වා ඇති
මෙම සෙල් ලිපියෙන් හඳුනා ගන්න පුළුවන්. එම සෙල් ලිපිය පුරාවිද්‍යාඥයින් හඳුනාගෙන තියෙන්නේ අක්ෂර විද්‍යාවට අනුව දල් සිවගේ සෙල් ලිපිය හඳුනාගත් ආකාරය මත පදනම් වෙලාම 8 වන සියවසේ අන්තිමට. මිහින්තලේ මෙම සෙල් ලිපියේ අක්ෂර සහ රජගල ඈපා දල් සිව සෙල් ලිපියේ අක්ෂර එකම කාලයකට අයත් වෙනවා විතරක් නෙවෙයි සෙන් සහ වීරම්පුරා රජගල සෙල් ලිපි වල අක්ෂරත් එකම කාලයකට අයත් වෙනවා. ඔවුන් සඳහන් කරනවා රජගල ඇති තවත් සෙල් ලිපියක් මෙම සෙල් ලිපි තුන අයත් කාලයට වඩා තරමක් පසු කාලයකට අයත් බව. මිහින්තලේ මේ දක්වන සෙල් ලිපියේ යම් යම් කොටස් හිතාමතාම අපහැදිලි ලෙස කරවා ඇති බව පෙනියයි. In the surviving portion of the record, an individual named Mihindal, within brackets Mahinda, states that he salutes the officers in the palace of his king. He කියවා ගත හැකි කොටසෙන් අර්ථවත් වෙන්නේ මිහින්දල් නැත්නම් මහින්ද සඳහන් කරනවා ඔහුගේ රජුගේ මාලිගයේ සිටින නිලධාරීන්ට ආචාර කරන බව. ඇත්තටම මෙම සෙල් ලිපියේ මිහින්දල් නැත්නම් මහින්ද කියලා සඳහන් වෙනවා නැහැ. මේ සඳහන් වෙන්නේ මිහි දල් කියන. ඒ අනුව මිහි දල් සහ දල් සිව එකම තැනත්තා බව තහවුරු වෙනවා. එනම් අපිට පැහැදිලි රාජ්‍යත්වයේ පිළිබඳ යම්කිසි අස්ථාවර භාවයක සිටි දල් රජුගේ මාලිගයේ නිලධාරීන්ට ආචාර කරමින් සිටි කාලේ මිහින්තලේ සෙල් ලිපිය කරවා ඇති බව ඊට පසු රාජ්‍යත්වයට හිමි කරු ලෙස ඈපාන පදවිය ලබා ඈපාන දල් සිව ලෙස රජගල සෙල් ලිපිය කරවා ඇති බව ඉන්පසු රාජ්‍යත්වයට පත්වීමෙන් පසු සෙන් ලෙස රජගල සෙල් ලිපිය කරවා භික්ෂූන්ට ඉඩකඩම් පවරා දී ඇති බව ඉතාමත් පැහැදිලි. මිහින්තලේ ඊළඟ ප්‍රධාන සෙල් ලිපි කරවා තියෙන්නේ 10 වන සියවසේ අගභාගයේ 4 වන මහින්ද විසින්. එයින් තහවුරු වෙන්නේ 9 වන සියවසේ මැද ඉඳන් 10 වන සියවස අග දක්වාම මහින්දාගමනය නිසා ඇති වූ බලපෑම ලංකාවේ රාජ්‍යත්වයේ කෙරෙහි ස්ථිරව තහවුරු වී ඇති බව. ඊළඟ ප්‍රශ්නය තියෙන්නේ මිහිදල් ලෙසත් දල් සිවුර ලෙසත් තමාව හඳුන්වාගෙන ඇති මේ දල් රජගල ක්‍රිස්තු පූර්ව සෙල් ලිපියේ සඳහන් හිද තෙරුන් හා සම්බන්ධයක් ඇති කෙනෙක්ද කියන එක සුවබැයි. මිහි දල් කියනකොට හිද කියන එක එහි අන්තර්ගතයි. ඇයි රජගලට රාස්ස හෙළ කියන්නේ? නැත්නම් රාස්‍යය කියන්නේ කවුද? රා නැත්නම් හිරු දෙවියන්. එහෙමත් නැත්නම් රාවණ පරපුර හඳුන්වන්න තමයි හිරු දෙවි පරපුර රා යන වචනේ යෙදෙන්නේ. රාගේ පරපුර රාස්‍ය රාගේ හිරු දෙවියන්ගේ පරපුර ඇත්තටම මේ කියන කාලේ ලංකාවේ බලයට පත් වෙලා හිටියා. මේ පිළිබඳව සොයා බලනකොට කැලේ වැද්දන්ගේ ගල් ගුහාවකින් හමුවන එක්තරා වැඩි සිතුවමක් අපිට ඉතාමත් වැදගත් මූලාශ්‍ර සපයන. එයින් පෙනී යනවා ඌර්වරිගේ වැද්දන් සහ හිරුදෙවි පරම්පරාවේ 7 වෙනි පරම්පරාව සමග යුද වැදුරුම. දැන් අපිට පැහැදිලිව පේනවා අනිවාර්යයෙන්ම මහින්දාගමනයක් සිදු වෙලා තියෙන බව. මහින්දාගමනයක් සිදු වෙලා තියෙනවා නම් විජයගමනයක් සිදු වෙන්න ඕනේ. මහින්දාගමනය විජයගමනය සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම බුද්ධ දේශයේ සිට සිදු වෙන්න ඕනේ. බුද්ධ දේශයේ කොහෙද තියෙන්නේ? බුදුන්ගේ දේශය නිවැරදිව හඳුනා ගැනීමේදී
මා භාවිතා කරන්නේ සත්‍ය පුරාවිද්‍යාත්මක සාධක සහ ත්‍රිපිටකයේ සඳහන් තොරතුරු. මහා වංශය කියන්නේ අනුපිළිවෙලින් කරුණු සටහන් කරන තොරතුරු සටහන් කරන වාර්තා පොතක් නෙමෙයි. එහි ඉතිහාසය සඳහන් කරන්නේ විශේෂ අවශ්‍යතාවයකට. පංචමහා නදී කියන්නේ සරබු, අචිරවතී, මහී, ගංගා, යමුනා. ඔය ගංගා හතර. ඔය ගංගා පහ ගැන පැහැදිලිව සංයුත්ත නිකායේ 5 වෙනි කොටසේ පැහැදිලිව ලක්ෂණ 5ක් කියන ලක්ෂණ දෙකක් තියෙන බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඔය ලක්ෂණ දෙක තමයි එකක් තමයි ඕක ගඟක් ගලන්නේ හැම නිසම නැගෙනහිරට පැත්තට. පෙර දිගට ගංගා බසන හැම ගඟක්ම මුහුදින් කෙලවර වෙනවා. ওই ලක්ෂණ පහ තියෙනවා පංචමහා නදී වල. ඔය මං කියන්නේ ජම්බුද්වීපේ තියෙන්න ඕන ගංගා පහක් ගැන. ඒක තමයි. ඉන්දියාවේ සිටියම නිරීක්ෂණය කරද්දී ඉතාමත්ම පැහැදිලි ඉන්දියාවේ ගංගා බොහෝමයක් බටහිර සිට නැගෙනහිරට ගලා බසිනවා. ඒක ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් බුද්ධ දේශයේ ගංගා ගලන්නේ බටහිර සිට නැගෙනහිරට පමණයි. දැන් මේ ඔබ දකින සිටියම ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසක රෝමානු සිටියමක 12 වන සියවසේ සංස්කරණ 12 වන සියවස වෙනතෙක් ඉන්දියාව හඳුනාගත්තේ මේ වැනි තාම තල අදහසක් ඇතුව. නමුත් අපිට මෙහි ඇති වැදගත්කම තමයි මෙම සිතියමේ සඳහන් සියලු ගම් බටහිර සිට නැගෙනහිරට ගලා බසින බව කොළඹගේ සිතියමට අනුව ලංකාවේ ගංගා 5ක් පැහැදිලිව නම් කරලා තියෙනවා. ගංගේස් ඒවත් ගංගා නදිය ලෙස පැහැදිලිවම මහවැලි නදිය හඳුනාගෙන තිබෙන බවත් තහවුරු වෙනවා. භූමියේ දක්න සිටියමේ ලංකාවේ ගංගා ආරු ඔය පෑම දිශාවකට මධ්‍ය කඳුකරයේ සිට ගලා බසින ආකාරය පැහැදිලි. ගෞතම බුදුන්ගේ දේශය ලංකාව නොවන බව ඉස්තේ. එහෙම බුදුන්ගේ දේශය හඳුනා ගැනීම සඳහා ලෝකය ගවේෂණය කාලින ලෝකයේ පිළිබඳව තොරතුරු සොයා ගැනීමට අපිට ඇති ප්‍රධානම මූලාශ්‍රය වන්නේ තිසාවයට පහළින් අනුරාධපුරයේ ඇති රන්මසුවේනේ පිහිටි සක්වල චක්‍රය. සක්වල චක්‍රය හඳුනාගෙන විග්‍රහ කරගන්න මදර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මම බුද්ධ දේශය හඳුනාගත්තා. මම කැමති මෙය ලෝක සිටීමක් වන්නේ කෙසේද කියන එක මතක් පැහැදිලි කරන්න. ඔබ මේ දකින්නේ අපේ සක්වල චක්‍ර ලෝක සිටීමට අනුව ලෝකයේ වෙනත් රටවල් වල ලෝක සිටියම ගොඩ නැගුණු ආකාරය. එහි සක්වල චක්‍ර ලෝක සිටියම විදිහට වටේටම මුහුදක් මැද භූමි භාග සඳහන්. නමුත් ඔවුන්ගේ සිටියමට භූමි භාග මධ්‍යයේ පිහිටි මුහුදවල් එක් කර තිබෙනවා. අපේ ලෝක සිටියම එවන්නක් නොවේ. එය භූ කබොල් ඇන්සියාව නමින් එකම භූ තලයක් ලෙස පිහිටි සංකල්පයට අනුව පැසිෆික් සාගරය පමණක් වටේට තිබෙන කවයේ අර්ථවත් වෙන පරිදි ගොඩනගන ලද ඉතාමත් ඉහළ ඥානයකින් හා තාක්ෂණයකින් නිර්මාණය කරන ලද ලෝක සිටීම. මේ ලෝක සිටීම පමණක් නෙමෙයි. මොකද ඒ ගැන මේ වෙලාවේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අපිට අවශ්‍ය වන්නේ මේ වෙලාවේ ලෝක සිටීමක් ලෙස සක්වල චක්‍රය වැදගත් වන්නේ කෙසේද යන්න සොයාගැනීම විතරයි. මම සක්වල චක්‍රය භාවිතා කරලා බුදුන්ගේ දේශය සොයාගෙන එහි ගොස් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමෙන් පසු එංගලන්තයේ පවා පැරණි බැබිලෝනියානු ලෝක සිටියාවක් භාවිතා කර බයිබලයේ සඳහන් තොරතුරු අහවුරු කිරීමේ උත්සාහයන් පවා යම් යම් ප්‍රොෆෙසර්ස්ලා සිද්ධ කළා තියෙනවා. එසේ යම්කිසි කාරණයක් තහවුරු කිරීම ඉතාමත්
විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. බුද්ධ දේශය නිශ්චිතවම පිහිටා ඇත්තේ කොහේද කියන කාරණය සනාථ කරන්න විද්‍යාත්මක පැහැදිලි පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙම වීඩියෝ සැකසීමට කරුණු එක්රැස් කිරීමේදී මට හමු වුණා සක්වල චක්‍රය පිළිබඳව එය හඳුනාගෙන සොයාගෙන HCP ඉදිරිපත් කර ඇති වාර්ෂික වාර්තා. එහි ඔහු සඳහන් කරනවා this ancient map of the world, perhaps the oldest in existence, is of quite extraordinary interest. ඔහු ලෝක සිතියම ඉක්මවා යන සුවිශේෂ ලක්ෂණ සක්වල චක්‍රයේ තිබෙන බව හඳුනාගෙන තියෙන බව මෙයින් පෙනී යනවා. නිශ්චිතව සක්වල චක්‍රය මගින් බුද්ධ දේශය හඳුනාගත් සාක්ෂි මම මෙහි සඳහන් කරනවා. සක්වල චක්‍රයට අනුව සොයාගත් බුද්ධ දේශය කොහේද, ඒ කවර රටද, එහි ගංගා පිහිටා ඇත්තේ කෙසේද යන්න ඔබට පැහැදිලි කිරීම. දැන් මේ ඔබ දකින සිටියම ස්කැන්ඩිනේවියාවේ ස්වීඩන් රාජ්‍ය. ස්වීඩන් වල ඔබ දකින බටහිර දෙසින් පිහිටි නාගරාජෙක් වැතිරී සිටින ආකාරයට ඇති කඳු පද්ධති. ඒ වගේම එම කඳු වලින් නැගෙනහිර මුහුද කරා දිවෙන ප්‍රධාන ගංගා පහ. මෙම ගංගා පහ බටහිර දිශාවේ සිට නැගෙනහිර දිශාවට ගලාගෙන ගොස් නැගෙනහිර දෙසින් මහා මුහුදට වැටෙන පංච මහා ගංගා. මේ තමයි බුද්ධ දේශය. මවිතයටපත් වෙන්න එපා. විශ්මයටපත් වෙන්න එපා. මෙතරම් දුරට බුද්ධ දේශයේ පිහිටා හැකිද කියන ප්‍රශ්නය තමයි ඔබට මතුවෙන්නේ. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් මේ තමයි ස්ථිර වශයෙන්ම ගෞතම බුදුන්ගේ බුද්ධ දේශය. ත්‍රිපිටකයේ සඳහන් සියලු ලක්ෂණ පැහැදිලිවම ඔප්පු කළ හැකි බුද්ධ දේශය ලෙස හඳුනාගත හැකි එකම ස්ථානය ලෝකයේ පිහිටි එකම ස්ථානය ස්වීඩන්. අපි දැන් බලමු පුරා විද්‍යාත්මක සාක්ෂි මොනවා හරි තියනවාද බුදුන් මෙහි වැඩ සිටි බවට. ඒ වගේම බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමට බුද්ධාගමට ජනතාව හරවා ගැනීමට කරන ලද උත්සාහයන් පිළිබඳ පුරා විද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. Now, the Vikings certainly had some of these. They've been found in Viking occupation layers in England, in Lincoln, for instance. So these cowrie shells certainly got around, and it's thought that they started in Sri Lanka. And as you see there, we've got a little Buddha statuette of a type made in Kashmir. It's very... The scholarship on all this is sort of beyond doubt, because almost a matching Buddha still exists in Kashmir where it would have been made. Quite astonishing. Very small, about 8 centimetres high. ප්‍රොෆෙසර්ගේ ඉහත ඉදිරිපත් කිරීමට අනුව ස්වීඩනයේ හමු වෙලා තියෙන හෙල්ගෝ බුද්ධ ප්‍රතිමාව ඉතාම වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂියක්. භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නෙළුම් මලක්ම වැඩ සිට ගෞතම බුදුන්ගේ මෙම බුදු පිළිමය ඉතාමත්ම සුවිශේෂී වන්. මෙය ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ ඉන්දියාවේ කාශ්මීරයේ ප්‍රදේශයේ නිර්මාණය කරන ලද බුදු පිළිම. භූමි ස්පර්ශ මුද්‍රාව ඉන්දියාවේ බටහිර කාශ්මීර ප්‍රදේශයේ පමණක් නෙවෙයි බුදුන් උපන් දේශීය ලෙස සාමාන්‍ය ව්‍යවහාරික පිළිගැනීම වන නේපාලයේ පවා ඉතාම ප්‍රචලිත මුද්‍රාව භූමි ස්පර්ශ මුද්‍රාව. අද පවා නේපාලයේ බුද්ධ ප්‍රතිමා භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නිර්මාණය කරනවා. වරද මුද්‍රාව, අභය මුද්‍රාව තවත් එවැනි නේපාලයේ ප්‍රචලිත ප්‍රතිමා මුද්‍රා. ස්වීඩනයෙන් හමු මෙම බුද්ධ ප්‍රතිමාව නම් කර තිබෙන්නේ හෙල්ගෝ බුද්ධ ප්‍රතිමාව. හෙල්ගෝ කියන්නේ ස්වීඩනයේ ගිනිකොන දෙස පිහිටි මලාරෙන් ලෙස හඳුන්වන වැවේ මැද පිහිටි රූපකයක්. එයින් පෙනී යනවා මෙම බුද්ධ ප්‍රතිමාව ඉතාම ආරක්ෂිත ස්ථානයක තබාගෙන සිටි බව. වැදගත් වන්නේ මෙම බුදු පිළිමය සමග හමු වූ අනෙකුත් භාණ්ඩ දෙක. මෙම බුදු පිළිමය සමග හමු වූ වැදගත් භාණ්ඩ අතරින් ඉතාම වැදගත් වන්නේ ක්‍රෝසියර් සහ කොප්ටික් ස්කූප් කියන භාණ්ඩ. මොනවද? ක්‍රෝසියර් කියන්නේ අද පවා ක්‍රිස්තියානි පල්ලිවල පූජකතුමා අත දරන යෂ්ටියක් වෙන භාණ්ඩ. නමුත් මෙහි ඇති වැදගත්කම මෙය ඉංග්‍රීසි ක්‍රෝසියර් එකක්. එහි ඉහළ කොටසේ යම්කිසි සතෙක් අවකාරයෙන් කන ආකාරය සංකේතවත් කර තිබෙනවා. දෙවැන්න කොප්ටික් ස්පූන් ලෙස හඳුන්වන මේ පිත්තල කෝපයක් ලෙස හැන්දක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේක පාවිච්චි කරන්නේ ක්‍රිස්තියානි ආගමේ බෞද්ධිස්ම කිරීම වගේ ආචාර විදි සඳහා. කොප්ටික් කියන්නේ ඊජිප්තුවේ නයිල් ගඟ ආමුල සිටි ජනකාය නැත්නම් ඔවුන්ගේ භාෂාව හඳුන්වන නම. මේ කොප්ටික් වරු යුරෝපයේ ඉහළ කොන දක්වාම සංක්‍රමණය වුණා. එතකොට අපිට පේනවා බුද්ධ ආගමට ජනතාව හරවා ගැනීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන ප්‍රොෆෙසර්. Fellow here is part of a bucket or pail
from Norwegian royal burial, and from dendrochronology we can date that exactly. It's 834 Christian or Common Era. ප්‍රොෆෙසර් කලින් සඳහන් කළ පරිදි මීළඟට අපිට වැදගත් වන පුරා විද්‍යාත්මක සාධකයේ හමු වන්නේ නෝර්වේ රාජ්‍යයේ නෝර්වේ රාජ්‍යයේ ඕසෙබර්ග් නම් ස්ථානයේ විශාල මූදු යාත්‍රාව තිබී හමු බුද්ධ ප්‍රතිමා. එතකොට මේ විශාල මූදු යාත්‍රාව තිබුණේ අප කියන ධාතු ගර්භ දාගැබ නැත්නම් සෑය ලෙස හඳුන්වන ස්ථානය සිදු කළ කැණීම. ධාතු ගර්භයක් ඇතුළේ තමයි ඒ සියල්ල තිබුණේ. කාන්තාවගේ අස්ථි අවශේෂත් මේ තිබී හමු වුණා. අපිට පේනවා මෙම මූදු යාත්‍රාව දෙස බැලීමේදී එහි ඇටියුම් කැටයන් කතරම් සූක්ෂම ලෙස සාදා තිබෙනවාද කියලා. එහි මේ දැක්වෙන රූපයෙන් පෙනෙන්නේ යුනිකෝන්. යුරෝපය ගැන දන්නා අය දන්නවා යුරෝපයේ රාජකුමාරිකාවන් තමයි යුනිකෝන් ගැන වඩාත්ම හොඳින් දන්නේ කියන එක. ඒ කියන්නේ ඔයාලා අපිට වැදගත් වන්නේ යුනිකෝන් සමග හමු වූ වාල්දියක හැන්ඩල් ලෙස පාවිච්චි කරන්න තිබු කොටසේ තියෙන එම බුදු පිළිම. මේන් සහ මීට සමාන එංගලන්තයෙන් හමු තවත් පිළිම වලින් තහවුරු වෙනවා. ක්‍රමානුකූලව බුදුදහම ස්කැන්ඩිනේවියාවේ සහ පැන්සිට එංගලන්තයේ ස්ථාපිත කිරීම කටයුතු කරමින් තිබුණු බව. දැන් මේ ඔබ දකින පින්තූරයෙන් පෙනෙන්නේ අනුරාධපුරයේ සීගන්වන දාග. මේවා සෑ. මේවා අභ්‍යන්තරයේ නෝර්වේ රාජ්‍ය ඕසෙබර්ග් වල තිබුණා වගේ නෞකා තියෙන්න පුළුවන්. අස්ථි කොටස් අවශේෂ තියෙන්න පුළුවන්. වෙනත් වුන් භාවිතා කළ භාණ්ඩ තියෙන්න පුළුවන්. මේ පිළිබඳව කැණීම් මෙතෙක් සිදු කර නැහැ. මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්න ඕනේ විජයගමනය ගැන මහාවංශය සඳහන් කරන්නේ. ඒ පිළිබඳව වෙන කතාවේ පැහැදිලිව දැක්වෙන කාරණා. ඒ තමයි ජේසා පිරිසගේ හිස අඩක් මුඩුකට ඔවුන් රටින් පිටුවහල් කරනවා. හිස අඩක් මුඩුකට පිටුවහල් කිරීමේ කියන කාරණයෙන් පැහැදිලිවම සනාථ වෙනවා. බුදුදහම අර්ධ වශයෙන් ස්ථාපිත කර තිබෙදී විජය කුමාරයව රටින් නිරපුවා. දැන් ත්‍රිපිටකයට අනුව බුද්ධ දේශය හඳුනා ගන්න ඊළඟ සාධකය කුමක්ද කියන එක හොයාගන්න. ඒ මහවිල් ස්වීඩනයේ රට අභ්‍යන්තරයෙන් බටහිර දෙසින් පිහිටි නාග රාජයේ වැතිරී සිටින ආකාරයෙන් දිස්වෙන මහා කඳු පන්තිය මත තමයි මෙම විල් පිහිටා තිබෙන්නේ. මෙම විශාල විල් වලින් ආරම්භ වෙන මහා ගංගා පහ මුහුදට ගලා පස් වර්තමානයේදී සංචාරක කටයුතු සඳහා මෙම ස්වභාවික විල් භාවිතා කරන ආකාරය සහ ඒ සඳහා භාවිතා කරන ප්‍රධාන විල් 9ක් සහ ඒවායේ නම් මෙහි දැක්වෙනවා. එම විල් මොනවද කියන එකත් කොට මෙම පින්තූර වලින් පෙනිය. ඒ අනුව මේවා පොඩි පොකුණු නොවන බවත් තා විශාල සුවිශාල විල් බවක් තාමත් පැහැදිලි වෙනවා. ඊට පෙර ගංගාවරණ වල දිශාව විස්තර කිරීම සඳහා මා භාවිතා කළ සිතියම දැන් පෙන්වූ මහවිල් පෙන්වන සිතියම මත සමපාත කළ විට ඔබට පෙනෙනවා කඳු වැටිය කෙසේද පිහිටන්නේ කියන සහ එම කඳු වැටිය මත විල් පිහිටන ආකාරය පැහැදිලි කරගන්න පුළුවන්. ඒවා පැණිතලා මත පිහිටන විල් නොවන බව ඒවා ගංගා ආරම්භයේදී තිබෙන විල් බවත් පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්. ඒ අනුව ත්‍රිපිටකයේ සඳහන් බුද්ධ දේශයේ හඳුනාගත හැකි සියලු ලක්ෂණ පිහිටන්නේ ස්වීඩනයේ බව තාමත්ම පැහැදිලිව ස්ථිර වශයෙන් කියන්න. ත්‍රිපිටකයේ සඳහන් සිවුරු 3ක් පෙරවා ගැනීමේ කතාව. සීතලෙන් ආරක්ෂා වීම සඳහා සිවුරු 3ක් බුදුරජාණන් වහන්සේ භාවිතා කළ බවට සඳහන් තොරතුරු. මීදුම නිසා ඇතිවන සීතලකින් ගැලවීමට කරන ලද්දක් නොවන බව තාමත්ම පැහැදිලි. හිමවත කියන්නේ මීදුම සහිත කන්දක් නෙමෙයි. හිමවත කියන්නේ හිම වැටෙන දේශ. යම් කිසි කෙනෙක් හිතනවා නම් හිම සහ අයිස් ලංකාවේ සිටි ජනතාව දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ත්‍රිපිටකය ලියා තියෙන්නේ හිම අයිස් ගැන නොදත් අඳබාලය කියලා අපහාසයක් බුද්ධ ආගමකට කරන ඒ වගේම බුදුන්ට කරන නින්දා. හිමවත කියන්නේ හිම වැටෙන දේශය. ලස්සන හිමවතේ මාවි පැසෙන්නේ දුක් දෙන අලි ඇතුන් පන්නා හරින් රක්මන දෙවියනේ වෙලපත බුදින්නේ දුප්පත් කම නිසයි මාපැල් රකින්නේ. පැල් රකින්න ගොවියන් හරහා හිමවත විග්‍රහ කිරීමට යෑම තාම අනුවන. හිමවත කියන්නේ ඇත්තම හිමවතට හිම වැටෙන දේශයට ඒ වගේම මහා කඳු පද්ධතිය කියන්නේ නාග රාජයෙක් මෙන්න වැතිරී සිටින විශාල කඳු පද්ධතියකට. ඒ වගේම මහවිල් කියන්නේ විශාල ගංගා මහා ගංගා පංච මහා ගංගා ආරම්භ වෙන මහාවිල් පද්ධතියකට. එවැනි විල් පද්ධතියක් හඳුන්වා දීම සඳහා මහවිල වෙද පරම්පරාව වැනි තාමත් පල්ලෙහා මට්ටමේ උදාහරණ ඉදිරිපත් කිරීම යෝග්‍ය වන්නේ නැහැ. ඒ වගේම මහවැලි ගංගාවත් මහවිල ගංගාව ලෙස හඳුන්වා තිබුණු ස්ථානයක් කොහෙවත් හමුවන්නේ නැහැ. ඒ මහා වාලුකා ගංගාව. නමුත් කොළඹ පවාය හඳුන්වා ගංගේස් නැත්නම් ගංගා ලෙස. ගෞතම බුද්ධ දේශයේ සිටි දෙවියෝ කවුද?
මේ තමයි ගෞතම බුද්ධ දේශයේ දෙවියන්. ඒ තමයි ඔඩින්. ඔඩින් කියන්නේ යුද්ධයට, මරණයට, දැනුමට, සාහිත්‍යයට සියල්ලට අධිපති දෙවියන්. ඔහුගේ හිස මත ඔබට පේනවා රාජාදී අත්අඩු දෙකක් සහිත හෙල්මට් තිබෙනවා. ඔඩින් දෙවියා හඳුනා ගැනීමට තිබෙන ප්‍රධානම ලක්ෂණයක් වෙන්නේ මේ රාජාදී අත්අඩු දෙක සහිත හෙල්මට්. රාජාදී අත්අඩු සහිත හෙල්මට් සහ ලංකාව අතර ඇති සම්බන්ධය මොකක්ද කියලා දැන් ඔබ හිතන්න. ඒ තමයි අතුරුගිරියේ වරංගල කන්දේ ගලේ පිහිටි මා මුලින්ම පෙන්නු මිහිඳු කැටය. එහි මිහිඳු ශීර්ෂය දක්වා ඇති රාජාදී හිසක් ලෙස. ඒ අනුව ගෞතම බුද්ධ දේශයේ සිට ලංකාවට පැමිණියේ කවුද කියන එක ඔබට සිතාගත හැකියි. ලංකාවේ ඔඩින් දෙවියන් හඳුන්වන්නේ කවර නමකින්? ඒ ඔඩ්ඩි සූනියම් දෙවියන් ලෙස. ඔඩ්ඩි සූනියම් දේව යාදින්න මදක් අසා බලන්න. අවධානයෙන් අසන්න. ශ්‍රීමත් උඩ්ඩි සූනියන් දේව කන්නලව්ව සාදෝ 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 කියා වැන්දේ බෑත් වැන්දේ දෝන් මුදුන් වැන්දෙන් පසක පිටුවා වැන්දේ දෙපා වැන්දෙන් ශ්‍රීමත් උඩ්ඩි සූනියන් දිව රාජෝත්තමයන්න් වහන්සේ ඉරන්දනම් මනේ අජා සද්ද පර්වතේ යාතින් වැඩ වාසය කරන සර බලු ධාතුකින්ද සිරස මත දවල ජටාවකින්ද ලේ පුළඟුම් 13 දිනෙකුන්ද උදලේ රකුසු මූණක්ද බඳවට නයියාලක්ද එක්කුරේ කරවලුන් 4 දිනෙකුන්ද සුරතින් වටික කඩුවක්ද ඌවමතින් ගිනි කඳක්ද ගලේ වර්ණයකුන්ද හිස සිට දෙපතුලට නයින් දෙදිනුකුන්ද දරන සූකර පාද එවි දිවි සම්මතකින් සරසුනා වූ රාක්ෂ සේනාධිපති නීල වර්ණ තුරක වානාරූඪව නීල වර්ණ දේහින්ද බෙලෙමින් රාක්ෂ රාජ කුමාරාදී දසවතාරෙන් කිම්බෙනී සිටින දස දිග විපුලගේ හේර්දේ මහා බල උඩ්ඩි වරිග සූනියන් දිව රාජෝත්තමයන්න් වහන්සේට දෙපා වැඳ. එහි සඳහන් වන්නේ මොකද? එහි සඳහන් වන්නේ රාක්ෂ කුමාරයන් ලෙස පොත ලබන්නේ ඔඩ්ඩි ඔඩින් සූනියම් දෙවියන් බව. කලින් සඳහන් කළා රජගලට රාක්ෂ හෙළ කියන්නේ ඇයි කියලා. ඒ සූර්ය දෙවියන් රා දෙවියන් එහෙම නැත්නම් රාවණ පරපුරේ කුමාරයන්ගේ ස්ථානය යන අදහස එතකොට ඔඩ්ඩි ඔඩින් සහ සක්වල චක්‍රය අතර සම්බන්ධය මොකක්ද? සක්වල චක්‍රය තියෙන්නේ අනුරාධපුරේ තිසාවල් පහලින් රන්මසුවෙන් ආසන්නයේ ඉසුරු මුනියේ ඇත්පොකුණ ඉහළින් පිහිටි සුදු අස්වැය පසුබිම් කරගත් අවිෂ්ඨානශීලී මිනිසාගේ දුක් තමයි ඊළඟ පුරාවිද්‍යාත්මක සාධකය. ඒ තමයි මෙහෙන් ස්කැන්ඩිනේවියාවට ගිය ඔඩින් දෙවියන්ගේ ප්‍රතිමාව. මෙහි ඇති වැදගත්කම මොකක්ද? දකුණු පාය ඔසවා නමාගෙන ඒ මත අත තබාගෙන වම් පාදයේ මත පමණක් දේවියට වාඩි විය හැකි බව ස්ථිර වශයෙන් පවසන ඉරියව්වේ අධිෂ්ඨානශීලීව වැඩ සිටින ඉරියව්. කතරගම දෙවියන්ගේ කලවා දෙක මතම විසවුන් වහන්සේලා වැඩ සිටින. නමුත් මෙහි වැඩි අධිෂ්ඨානයෙන් සිටින තැනැත්තා පෙන්වන්නේ වම් කලවා මත පමණක් විසවුන් වහන්සේට වාඩි විය හැකි බව. මේ පිළිබඳව තොරතුරු දන්නා අය එහි අර්ථය කුමක්ද කියන එක හොඳින් දන්නවා. ඒ නිසා මම මේ වෙලාවේ ඒ ගැන විග්‍රහ කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සුද්ධෝ දෙමළු මීට කැමැත්තක් දක්වන්නේ නැහැ. එසේ වුවත් අධිෂ්ඨානශීලී භාවය නිසා බුද්ධ දේශයේදී විසවුරු වාඩි කරගත්තේ වම් කලවා මත පමණක් බව ඉසුරු මුනියේ ඇති සුප්‍රසිද්ධ පෙම්යුවල ලෙස හඳුන්වන පුරාවිද්‍යාත්මක සාක්ෂිය තහවුරු කරනවා. මෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ දකුණු දිග ප්‍රදේශයෙන් හමු වූ අයියනා පිළිමය. දකුණු කලවා මත විසවුරුන්ට වාඩි වීමට ඉඩ සලසන ඉරියව්වෙන් අයියනා පිළිම වන ලෙස නිර්මාණය කරන ලද පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ඉදිරිපත් කරන්නේ ඒ ගැන නොදන්නා අය අදහසක් ඇති කරගෙන. නමුත් මෑතක සිට ඉන්දියානු බලපෑම නිසාම දෝ අශ්වයා සහ මිනිසා ඇත්පොකුණින් ඉවත් කරමින් සංරක්ෂණ කටයුත්තක් කරන්න තිබුණා නම් එහි තිබියදීම සිදු කිරීමට තිබුණු බවත් එහි ආරක්ෂාව සඳහා යම්කිසි වැඩපිළිවෙලක් යෙදීමට අවශ්‍ය තිබුණා නම් එම ස්ථානයේ තිබියදීම ඒ සිදු කිරීමට තිබූ බවත් සඳහන් කරන්න ඕන. හින්දු ඉන්දියාව භයානක ඉක්මනින්ම නිශ්චය කළ යුතු කාලබෝම්බ ලෝකයේ වැඩිම ජනගහනය සිටින්නේ එහි. දැන් මම කියන්න ඕනේ මෙතෙක් වෙලා නොකී රහස සක්වල චක්‍රය ලෝක සිදුවීමක් ලෙස භාවිතා කිරීමෙන් කොහොමද බුද්ධ දේශය හොයාගත්තේ කියලා. හොඳින් බැලුවොත් ඔබට පෙනෙයි සක්වල චක්‍රයේ මුල් අවස්ථාවේදී ආරම්භයේදී සාධන ලද සලකුණු වලට අමතරව අසුකාලීනව එක්කල එක් සලකුණක් පමණක් තිබෙනවා. මොකක්ද ඒ සලකුණ? බුදුරජාණන් වහන්සේ ලංකාවට දෙවරක්ම වැඩි ලංකාවේ ආරවුල් සංසිඳුන. ඒ වූ පාලකෙකුට අයත් වන්නේ මාලිගාව.
බලකොටුව අයත් සලකුණ මොකක්ද? බලකොටුවක් හඳුන්වන මාලිකාවක් හඳුන්වන සලකුණ තමයි හතරස් කොටුව. සක්වල චක්‍රයේ ජර්මන් දේශවලට ඉහළින් හතරස් කොටුවක් සඳහන්. ඒ හතරස් කොටුව අයත් විය යුත්තේ ස්කැන්ඩිනේවියා. ඒ ඔස්සේ බුදුන් උපන් දේශ නිවැරදිව හඳුනා ගන්න. දැන් ඔබ හිතන්න පුළුවන් බුද්ධ දේශයේ සිට තාම වැදගත් රාජ්‍යහිමි කුමාරය රටින් පිටුහල් කළාම නැත්නම් රටින් මේ ඒ රටේ ඒ පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හොයාගන්න බැරිද පුළුවන්. ඒ වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂිය තමයි ක්‍රිස්තු වර්ෂ 800 දී පමණ පිහිටුවා ඇති මේ ගල් ස්තම්භය. ස්තම්භලි ඒ හඳුන්වන්නේ රෝක් රූම්ස්ටෝන් නම්. එහි සඳහන් වන්නේ මරණය අතේ තියාගෙන මරණය පෙනිපෙනි නැත්නම් මරණයට නියමිත තම පුතා වෙනුවෙන් පියා ඉදිකල සටහන් කළ ලේඛනය. මේ පිළිබඳව මෙම වීඩියෝවේදී මා සඳහන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ වැඩිදුරටත්. ඒ ගැන පසුව කතා කරමු. රජකම අහිමි වෙලා මුහුදට වැටුණු රාජකුමාරයා තමයි රග්නාර් ලොත්බ්‍රොක්. බුදුදහම අර්ධ වශයෙන් පිහිටුවා තිබියදී රටින් නික්ම යාමට සිදු වූ ඔහු අවසානයේ ලංකාවට පැමිණි. රග්නාර් ලොත්බ්‍රොක් දන්නුනේ කොහොමද? එක් ස්ථානයක මිහිදල් කියලා ලිව්වේ. ඒ මිහින්තලේදී රාස්සහෙලේ ඈපාන දල් සිව කියලා නම ලිව්වේ. ඇයි? ඒ තමයි රාස්ස කුමාරයන්ගේ ක්‍රමය. රජකම අහිමිවෙන් පසු 7 වර්ෂ දෙකක් ගියා. අවුරුදු 10 ගණන් නිවැරදිව තමන් සිටි ස්ථානයේ තමන් කවුද කියන කාරණාව හඳුනා ගන්න රාස්ස කුමාරයෝ පාවිච්චි කරන ක්‍රමවේද. එතකොට මේ දල් කියන්නේ මොකක්ද? දල් කියන ස්ථානයේ පිහිටා තියෙන්නේ කොහෙද? රග්නාර් ලොත්බ්‍රොක් දල් යන නමින් පෙනී සිටියේ ඇයි? මම ආරම්භයේදී ඔබට ඉදිරිපත් කළ ස්වීඩනයේ ගංගා පිහිටි ආකාරය සඳහන් සිටියම දෙස නැවත බලන්න. බුද්ධ දේශයේ පළවෙනි ගංගාව දල්, දෙවැනි ගංගාව ඉන්දල්. එය කෙනෙකුට කැමති නම් මිහින්දල් කරගන්න පුළුවන්. ඊළඟ වීඩියෝවේ හමු වෙමු.